තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. මූලාසනයේ වැඩම සිටින ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ වන්දනීය වූත් පූජනීය වූත් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම අද දවසේදී මේ වැඩසටහන හා සහ සම්බන්ධ වන ගෞරවනීය ආරාධිත ප්‍රභූන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරය ප්‍රාර්ථනා කරනවා. එදා එස් මහින්ද හිමියන් මෙන්න මෙහෙම තමන්ගේ පෑනෙන් සටන් කරපු ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් විදිහට, ඒ කියන්නේ අසිපතෙන් නෙවෙයි, උන්වහන්සේ සටන් කරන්නේ පෑනෙන්. මෙන්න මේ විදිහට උන්වහන්සේ ලියලා තියෙනවා. කෙස්ගහ පවා පිට රටවල මිනිසුන්නේ උස්නිද හස පිනිස සටනට සැරසෙන්නේ. ඇස්ගෙඩි තිබෙද්දිත් හිස්මොල තිබෙද්දිත් ඒ වග නොතවන්නේ ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුන්ගේ. ඇයි මම මේ අවසාන එක මූලික කරගන්න කියනවා නම් අද වර්තමාන තත්ත්වය දිහා බලනකොට අපිටත් අහන්නට සිද්ධ වෙනවා අපේ සිංහල බෞද්ධයගෙන් ඇස්ගෙඩි දෙකට හෙන ගහලද තියෙන්නේ කියලා. ඒ මොකද කියනවා නම් වර්තමානයේ අද මේ මාතෘකාව කරගෙන තියෙන වර්තමාන භික්ෂුව හමුවේ ඇති අභියෝග කියන මාතෘකාව එන්නම ප්‍රධාන හේතුව වෙලා තියෙන භික්ෂූන් වහන්සේට එල්ල වෙලා තියෙන මේ ප්‍රශ්න හමුවේ අද කීයෙන් කී දෙනාද උන්වහන්සේලා වෙනුවෙන් කතා කරන්න කියන ප්‍රශ්නය මට මතුවෙනවා. ඒකයි මම අර එස් මහින්ද හාමුදුරුවන්ගේ කවි පන්තිය මූලික කරගත්තේ. ඇයි ඇත්තටම භික්ෂූන් වහන්සේලාව මේ වෙනකොට අභියෝගයට පත් වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට අපි දන්නවා වැවයි දාගෙබයි ගමයි පන්සලයි කියන ඒ සංකල්පයන් පෙරදරි කරගෙන නිර්මාණය වුණු ප්‍රෞಢ ඉතිහාසයක් සහිත රටක ජීවත් වෙන පුරවැසියෝ විදිහට මේ සංකල්ප සියල්ලන්ම පෝෂණය වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයත් එක්ක බුදුදහමත් එක්ක. එතකොට ඒ බුදුදහම චිරාත් කාලයක් පවත්වාගෙන යන්න අමිල සේවයක් සිදු කරන මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න අමිල සේවයක් සිදු කරන සිංහල ජාතියේ පැවැත්ම තහවුරු කරන්න අමිල සේවයක් සිදු කරන මුදුන් මුල් බවට පත් වෙලා තියෙන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියන කාරණාව අප සෑම සියලු දෙනාම දන්න දෙයක්. අන්න ඒක නිසාම තමයි අද වර්තමානයේ වන විට මේ භික්ෂූන් වහන්සේලාව මේ තරම් අභියෝගයකට පත් වෙලා තියෙන්නේ. පෙර දේශනාවලදී උන්වහන්සේ අපේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අපේතිස්ස ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ භික්ෂූන් වහන්සේලාට ඊටාම කාරුණිකව ඉල්ලීම් ගණනාවක් සිද්ධ කරලා විශාල දැනුම් සම්භාරයක් උන්වහන්සේලාට ලබා දුන්නා. හැබැයි අපි ගිහියන් විදිහට අර අපි මුල් දේශනාව තුළ ඇහුවා වගේම මේ මාධ්‍යකරණය කියන දේ, sannivedanaya කියන දේ, තාක්ෂණයේ දියුණුව කියන දේත් එක්ක ඉදිරියට යනකොට අද මේ භික්ෂු ශාසනයම අභියෝගයට පත් වෙලා කියනවා කියන කාරණාව හැම මොහොතකම හිස තබාගත යුතු වන්නට හේතු වෙන්නේ ඒ අන් කිසිවක් නිසා නෙවෙයි. අද ඔබේ ඔය අතේ තියෙන ස්මාර්ට් දුරකථනය නැත්තම් සුහුරු දුරකථනය අද නිසියාකාරව භාවිතා කරන්නට දන්නේ කීයෙන් කී දෙනාද කියන ප්‍රශ්නය නිසායි. අපි දන්නවා දැන් බහුතරයක් වුණු වැඩිහිටියෝ කියනවා මේ කුඩා ළමයි අතේ ස්මාර්ට් ෆෝන් එක තියෙන නිසා තමයි ඔවුන් නරක අතට යන්නේ කියලා. මම කියනවා එහෙම නෙමෙයි. ඔබේ කුඩා දරුවා දුරකථනයක් භාවිතා කරා කියලා ඔවුන් නරක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ දුරකථනයක් භාවිතා කරා කියලා මේ සමාජයේ අයහපතකට යන්නේ නැහැ. අපි සංවර්ධනය වෙන රටක ජීවත් වෙන්නේ. සංවර්ධනය වෙන රටක ජීවත් වෙන අපි මේ මාධ්‍ය පසෙකට දාලා එහෙම නැත්නම් මේ තියෙන සමාජ මාධ්‍ය මේ sannivedanaya තාක්ෂණයේ පසෙකට දාලා අපිට ජීවත් වෙන්න බෑ. අපි මෙව්වත් එක්ක ඉදිරියට යන්න ඕනේ. හැබැයි අපි අපේ හිසේ ධාරණය කරගන්න ඕනේ එකම දේ අම්මේ තාත්තේ ඒ වෙන මොකක්වත් නෙවෙයි. අපි විචාරශීලී වෙන්න ඕනේ. අපි මාධ්‍ය සාක්ෂරතාවයක් සහිතව මාධ්‍ය පරිහරණය කරන්න ඕනේ. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? අපේ මේ භික්ෂූන් වහන්සේ දේශනා කරා වගේම අර කියන්නා වූ කල්ලි කණ්ඩායම් වලට
කොහේ හරි පිට රටකින් ආධාර ලබාගෙන අපේ භික්ෂූන් වහන්සේලාට ගහන්න බලාගෙන ඉන්න NGO නඩවලට ඕන විදිහට අපි නැටවෙන එක නෙවෙයිද? අපි දැක්කා පසුගිය දවස්වල එක්තරා ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනකොට මේ භික්ෂු ශාසනය සම්බන්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධව මේකදී අපි දැක්කා මේ පෝස්ට් පළ කරනවා අපේ තරුණ පිරිස්. ඇත්තටම අපේ හාමුදුරුවනේ මේක හරිම දුක්ඛදායකයි. ඒ ඇයිද කියනවා නම් ඒ භික්ෂූන් වහන්සේලාගේ රූපයවත් ඒ කිසිවක් මේ පෝස්ට් වල අඩංගු වෙලා තිබුණේ නැහැ. හැබැයි ඒ භික්ෂූන් වහන්සේලාගේ චීවරය භාවිතා කරමින් සිවුර භාවිතා කරමින් ඒ සිවුරේ රුධිරය ගැල්විලා තියෙනවා. වටහපතේ රුධිරය ගැල්විලා තියෙනවා. මේ පෝස්ට් දිගින් දිගටම ෂෙයා වෙන්න පටන් ගන්නවා. එතකොට මම අහන්නේ අම්මේ තාත්තේ මේ ගරහන්නේ ඔය කියන එක්තරා භික්ෂූන් වහන්සේ නමකටද එහෙමත් නැත්නම් සමස්ත සංඝ සමාජයටද කියන කාරණාව. මේකෙන් බුදුරජාණන් වහන්සේගේ සමස්ත සංඝ රත්නය නියෝජනය කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට විශාල පහරක් ගහන්නට කටයුතු කරලා තියෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ ඊටාම සංවිධානාත්මකව. ඩයස්පෝරාවේ වමනාවක් වෙන්න පුළුවන්. NGO කල්ලි කණ්ඩායම් වල වමනාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ කිසිවක් තැකීමකට ලක් නොකර අම්මේ තාත්තේ ඔබේ දුව පුතත් ඔවුන්ගේ ඉත්තෙක් හරි අතකොළුවක් හරි වෙලා තියෙන්න පුළුවන්. ඔබේ දුව පුතත් ඔහුගේ සමාජ මාධ්‍ය මුහුණු පොතේ මේ කියන පෝස්ට් ෂෙයා කරලා තියෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අම්මේ තාත්තේ ඒ ඔබේ දුව පුතා ෂෙයා කරලා තියෙන්නේ මේ සමස්ත මහා සංඝ රත්නයට අපහාස වෙන පෝස්ටුවක් මිසක් එක් භික්ෂුවක් අරඹයා එහෙම නැත්නම් යම්කිසි වරදක් කරපු භික්ෂුවක් අරඹයා කරපු දෙයක් නෙවෙයි කියන කාරණාව. අනිත් කාරණාව තමයි අපේ රටේ ලියාපදිංචි වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවෙන් 100%කටත් අඩු සංඛ්‍යාවක් කරන යම්කිසි වැරදි ඒවා මේ සංඝ සමාජය ඇතුලේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුලේ විනය පනවලා තියෙනවා. මේ වගේ මේවා විසඳ ගන්න පුළුවන් දේවල් ගොඩාක් දේවල්. නමුත් මේවා ඇදලා අරගෙන දිගින් දිගටම උන්වහන්සේලාට පීඩා කරන්න පටන් අරගෙන තියෙනවා. ඇත්තටම මම මේ මොහොතේ පුරවැසියෙක් විදිහට මම මේ දේවල් කතා කරන්න වෙන මුකුත් නිසා නෙමෙයි. අපි දැක්කා පහුගිය දවසක කොළඹ සිට උතුරට වැඩම කරපු බුදු පිළිමයක් පළවෙනි වතාවට අපේ හාමුදුරුවනේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට නඩු භාණ්ඩයක් බවට පත් වෙනවා. අද උතුර විහාරස්ථානයක තැන්පත් කරලා තියෙනවා. මේවා නෙමෙයිද අද භික්ෂු ශාසනයට මේ සංඝ ශාසනයට බුද්ධ ශාසනයට වෙලා තිබෙන අභියෝග කියලා කියන්නේ. අද උතුරට යන්න විදිහක් නැහැ අපේ සිංහල ජාතියට. අද අපේ සිංහල බෞද්ධයා උතුරට යන්නේ වෛරේ වපුරවන්න කියලා සමහර කණ්ඩායම් කරන ප්‍රකාශය ඇත්තටම අපේ හදවත රිදුම් දෙනවා. ඒකට හේතුව තමයි හුදකලා වෙලා ඉන්න උතුරේ භික්ෂූන් වහන්සේලා අන්තවාදීන්ගේ තර්ජන වලට ලක් වෙලා ඉන්නකොට ඒ වෙනුවෙන් හඬනගෙන අපේ සිංහල බෞද්ධයා උතුරට යන්නේ ජාතිවාදයේ වපුරවන්න නම් ආගම්වාදයේ වපුරවන්න නම් වෛරේ වපුරවන්න නම් කොහොමද අපි රටක් හැටියට සිංහල බෞද්ධයෝ හැටියට නැගී සිටින්නේ කියන කාරණාව ගැන මට මතුවෙන්නේ ප්‍රශ්නයක්. අපි දන්නවා අර තිස්ස විහාරයේ, ගැමුණු විහාරයේ, නාවක්කුලිය වගේ විහාරස්ථාන වලට අද එල්ල වෙලා තියෙන තර්ජන මේ ස්වාමින් වහන්සේලා මොනතරම් අපහසුතාවයන්ගෙන්ද මේ වගේ ජීවත් වෙන්නේ, උන්වහන්සේලා වැඩ වාසය කරන්නේ. සමහර ස්වාමින් වහන්සේලාට උතුරු නැගෙනහිර දාන වේලවත් නැහැ. තමන්මයි දාන වේල සපයගන්නේ. හැබැයි මෙව්ව ගැන කතා කරන්න කවුරුවත් නැති වුණාට, මේවා කතා කරන අය ජාතිවාදී කාගම්වාදී බවට පත් කරාට, හැබැයි භික්ෂූන් වහන්සේ නමක්ගේ මොකක් හරි චූටි දෙයක් අල්ලගෙන පහර ගහන්න දහසක් දෙනා ඉන්නවා. ඒක තුලින් සිද්ධ වෙන්නේ මේ රටේ භික්ෂු ශාසනයට පහර ගහලා සිංහල ජාතියටත් පහර වදින එක නෙමේ නේද කියන දේ අද අපේ සිංහල බෞද්ධයට අමතක වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මම ඔබට මේ මොහොතේ මේ වගේ කතාවක් මතක් කරේ. පසුගිය කාල සීමාවේ සිදු වුණු ගැටලු සම්බන්ධව. ඇත්තටම මේ ගැටලු වලට අපි ගිහියෝ විදිහට අපි කතා කරනවා නම් ඒ කතා කරන්න ඇත්තටම අවශ්‍යයි නේද? දැන් භික්ෂූන් වහන්සේලා උදෙසා විනය නීති පැනවීම, මේ විනය නීති පැනවීම භික්ෂු ශාසනය ඇතුලේ සිද්ධ වෙන දෙයක්. මේ කොහෙවත් ඉන්න කල්ලි කණ්ඩායම් වලට මේවට බලපෑම් කරන්න බෑ. ඔවුන් අර එදා වගේම තමයි
එදා පරගතියන්ගෙන් ඉපදිච්ච අය අදත් ඉන්නවා. ඒ පරජහන වලින් ඉපදිච්ච අය අදත් ඉන්නවා. මම මේ අවස්ථාවේ කතා කරන යම්කිසි වචනයක වරදක් තියෙනවා නම් මම සමාව භජනය කරනවා. නමුත් ඒ වගේ ජාන කලවම් වුණු අය අදත් ඉන්නවා. ඒකයි අද මේ භික්ෂු ශාසනයට මේ තරම් මඩ ගහන්න පටන් අරගෙන තියෙන්නේ. එදා වලගම්බා රාජධානි සමයේදී මේ භික්ෂූන් වහන්සේලා අර බැමිණිතියා කියන සාගතය ඇතුණු වෙලාවේ කටපාඩම් කරමින් අර ගංගා නිම්නවල වැතිර සිටමින් මේ ධර්මය ආරක්ෂා කරලා තියෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා ඒ වගේම තමයි එදා අපේ ස්වාමින් වහන්සේ දේශනා කරා වගේම මහනුවර රාජධානි සමයේදී එක්කදු උපසම්පදා භික්ෂුවක්වත් නැතිව අපේ විහාරස්ථාන ගණේ වලව්ව බවට පත් වෙලා තිබ්බ යුගයක ගණින් වහන්සේලා කියලා හඳුන්වපු පිරිසක් කටයුතු කරපු යුගයකත් නැවත මේ බුද්ධ ශාසනය චිරස්ථිතිය ඇති කරන්න කටයුතු කරේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ වගේ උත්තරීතර යතිවරයන් වහන්සේලා කියන එක අද බහුතරයකට අමතක වෙලා තියෙනවා. කුඩාපොළ හාමුදුරුවෝ, වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, මිකැට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වගේ යතිවරයන් වහන්සේලා අදත් එදත් හෙටත් පහළ වෙනවා. හැබැයි අද උන්වහන්සේලා මේ රටේ ජාතිය ප්‍රශ්නයක් කතා කරාට පස්සේ අපි දකිනවා මේ සංවිධානාත්මක කල්ලියම උන්වහන්සේලාත් ජාතිවාදීව ආගම්වාදීව බවට පත් කරලා තියෙනවා. ඉතින් අපි මේක නෙවෙයිද නුවණින් ධාරණය කරගන්න ඕනේ අම්මේ තාත්තේ. ඔබේ දරුවට මේක නෙවෙයිද පැහැදිලි කරලා දෙන්න ඕනේ. මම 2000න් පස්සේ ඉපදුණු පරම්පරාව නියෝජනය කරන කෙනෙක් විදිහට මම මේ මගේ සහෝදර සහෝදරියන්ට අම්මලා තාත්තලාට කියනවා ඔබේ දරුවට කියලා දෙන්න. ඔබේ දරුවා සමාජ මාධ්‍ය භාවිතා කරනකොට මේ කියන කල්ලි කණ්ඩායම් වල තියෙන සැඟවුණු න්‍යාය පත්‍රවල අතකොළු බවට පත් වෙන්න එපා කියන කාරණාව. ඒ වගේම තමයි අපි දකිනවා දැන් ඉතිහාසයක් ඕනේ නැහැ. සිංහල අවශ්‍ය නැහැ, බුද්ධ ආගම අවශ්‍ය නැහැ කියලා අලුත් මතිමතාන්තර නිර්මාණය වෙලා තියෙන යුගයක්. හැබැයි මම කියනවා එදා ගමයි පන්සලයි වැවයි දාගෙබයි කියන මේ සංකල්ප වලින් පෝෂණය වුණු නිසා තමයි අදත් අපි බත් ටික කන්නේ. අදත් කෘෂි කර්මාන්තයේ දියුණු වෙලා තියන්නේ. ඒ මහවැව් ඒ රජවරු බැන්දේ මෙන්න මේ කියන බෞද්ධ සංස්කෘතියෙන් ආభాෂය ලැබුවට පස්සේ ඒ දේවල් අද අමතක වෙලා ඒ ඉතිහාසය තමයි අද මිනිස්සුන්ට ඕනේ නෑ කියලා කියන්නේ. අද විදේශ විනිමය ගලාගෙන එන්නේ කිසිවක් නිසා නෙමෙයි. ඒ විදේශ විනිමය ගලාගෙන එන්න අද ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා අර අහස උසට තැනපු මහා දාගැප් ටික. මහා සාගර වගේ බැඳුණු වැව් ටික. මේ සියල්ල පෝෂණය වුණේ අපේ බෞද්ධ සංස්කෘතියෙන් කියන දේ අද සමාජයට අමතක වෙලා තියෙනවා. ඉතින් මේවට පහර ගහන අයට පැහැදිලිව කියන්න තියෙන එක කාරණයයි මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න මේ බුද්ධ ශාසනය සිංහල ජාතියේ මුර දේවතාවුන් බවට පත් වෙලා තියෙන භික්ෂූන් වහන්සේලාට අගෞරව කරලා ගරහලා සමාජයක් ඉදිරියට යන්නේ නැහැ. සමාජයේ පැවැත්මක් ස්ථාපිත වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම තමයි දැන් වෙනකොට අලුත් මතිමතාන්තර නිර්මාණය වෙමින් යනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන දාලා අපි දකිනවා මේ විදේශ රටවල ඉඳලා මේගොල්ලෝ උපදෙස් දෙනවා. මම දැක්කා එක්තරා පුද්ගලයෙක් කියනවා භික්ෂූන් වහන්සේලාට අර බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේම පිණ්ඩපාතේ අරින්න ඕන. අපි ඕන්නේ දාන දෙන්න. අපි ඕන්නේ බස් එකේ ෂීට් එක දෙන්න. අපි ළමයින්ව දහම් පාසල් යවන්න ඕනේ කියලා කියනවා අපි දැක්කා. ළමයිව දැන් දහම් පාසල් යවන්න බයයි කියලා දැක්කා. ඒ තරම් භික්ෂූන් වහන්සේලා ළමයින්ට ඒ තරම් ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. මේ කියන විදිහට මේ පුද්ගලයෝ කියන විදිහට මමත් දහම් පාසලකින් ඉගෙන ගත්ත දරුවෙක් විදිහට දහම් පාසලේ ඉගෙනීම් කටයුතු කරන ආචාර්යවරියක් විදිහට මට ඇත්තටම මේ ප්‍රශ්නේ හොඳින්ම දැනෙනවා. අපේ භික්ෂුන් වහන්සේලා මොනතරම් අපහසුතා මැදද ශාසන ආරක්ෂක බල මණ්ඩලවල ඉන්න ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ දහම් පාසල් පවත්වාගෙන යන්න පියවර අරගන්නේ කියලා. දහම් පාසලකට යන දරුවට සාර ධර්ම ටික තමන්ගේ ආධ්‍යාත්මය මේ සියලු දේම නිර්මාණය කරගන්න අතර තමන්ගේ කුසලතා ටික නිර්මාණය කරගන්න දහම් පාසල තෝරන තැනක් වෙලා තියෙනවා. අපි අහලවත් නැහැ දහම් පාසලකට ගිය දරුවෙක්ට මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා. මේ සියල්ල නිර්මාණය කරන දේවල්. මේ ඇත්තට සිදුවෙන දේවල් නෙමෙයි. ඉතින් දහම් පාසලට අද ප්‍රධාන අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා ටියුෂන්. ඒ ටියුෂන් වලට හොඳ උපකාරයක් වෙලා තියෙනවා දැන් මේ ගොඩනගගෙන යන
රැල්ලට හසු වීම නෙවෙයි ආදරණීය අම්මේ තාත්තේ අපි සිදු කළ යුත්තේ. ඒ වගේම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අරබයා මේ වෙනකොටත් සමහර කල්ලි කණ්ඩායම් පෙළ ගැහිලා ඉන්නවා සමාජ මාධ්‍යවල. සමහර අය කාන්තා වේශයන් වලින් සමාජ මාධ්‍යවල ඉඳගෙන ඕන් ස්වාමීන් වහන්සේලා ඉලක්ක කරගෙන උන්වහන්සේලාට සමහර වෙලාවට ධර්මදේශනයකටයි කතා කරන්නේ. මේ විදිහට මේ මඩ ප්‍රචාර හදන්න අවශ්‍ය පසුබිම සකසමින් ඉන්නවා. ඒක නිසා ඔබ වහන්සේලා අපේ මැදගොඩ ආබේතිස් ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි අපේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඔබ වහන්සේලාගෙන් ගෞරවණීයව ඉල්ලා සිටිනවා ඒ සියලු දේවල් අවබෝධ කරගන්න කියලා. මම කිසිසේත්ම ඔබ වහන්සේලාට අවවාද අනුශාසනයක් නෙවෙයි මේ සිදු කරන්නේ. ඉතින් මේ කරගෙන යන රැල්ල මේ කරගෙන යන සංවිධානාත්මක කටයුත්ත ගැනයි ඔබ වහන්සේලාව දැනුවත් කරේ. ඉතින් ඒක නිසා මේ සියල්ල ගැන දැනුවත් වෙමින් මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් අපි ආරක්ෂා කරගනිමු කියන චේතනාවෙන් යුක්තව අපේ මේ සමස්ත බුද්ධ ශාසනයම ආරක්ෂා වේවා මේ සමස්ත බුද්ධ ශාසනය දිනෙන් දින බැබලේවා කියන ප්‍රාර්ථනයත් සමග මම නිහඬ වෙනවා ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.